ඔන්න ඉතින් මේ වීකෙන්ඩ් එකේ අපිට හිතුණා මන්දි කන්න ඕන කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙනදට මන්දි කන්න ගියාම ටේබල් වල ඉඳගෙන තමයි කන්නේ. අද අපිට මේ වගේ රූම් එකක් හම්බුණා. මෙතන බිම ඉඳගෙන තමයි කන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ඇරබික් අය ඔයාලා දැකලා ඇති. එයාලා බිම ඉඳගෙන තමයි කෑම කන්නේ. ඉතින් මේ තියෙන අපිට ඒ රෙස්ටොරන්ට් එකේ හම්බුණ මෙනු එක. ඉතින් අපි නම් ගත්තේ චිකන් මන්දි එකක්. ඉතින් මේ මන්දි එක හරිම රසයි. ඒකත් එක්ක හම්බෙනවා තව සැලඩ්ස් වගේක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකේදී. ඉතින් චිකන් මන්දි වලට අමතරව තව මෙතන ගොඩාක් varieties තියෙනවා. beef, mutton, fish වලට ඕන දෙයක් තෝරලා ගන්න පුළුවන්. ඉතින් මන්දි වලට අමතරව dessert වර්ග තියෙනවා. හරිම රස ඒවා. ඔයාලට ඒවත් තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩුබායි ඉන්න කෙනෙක් නම් හරි ලංකාවෙත් තියෙනවා මම දැකලා තියෙනවා ගොඩක් මන්දි රෙස්ටොරන්ට්. ඉතින් අනිවාර්යෙන් මන්දි කාලා නැත්නම් රස බලන්න. තව දෙයක් කියන්න ඕනේ මෙයාලගේ තියෙන ස්වීට් එකක් කුනාෆා කියලා. හරිම රසයි ඒක. මන්දික කාලි වෙලා ඔයාලා ඒකත් කාලා බලන්න පුදුම රසක්. ඉතින් අද නම් මම ඒක ඕඩර් කරේ නැහැ. අපි මන්දි විතරයි ඕඩර් කරේ. ඔන්න කෑම ටිකක් ආවා. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ සුප් එකක් දෙනවා. ඉතින් ඒක පුදුම රසක්. ඒක පීලි වෙනවම අපිට හොඳට කන්න පුළුවන්. බඩගිනිත් වැඩි වෙනවා. ඉතින් අර මං කිව්වා වගේ සලාඩ්ස් ඩාති හම්බ වෙනවා. මෙන්න මේ ටොමැටෝ එකත් මේ රතු පාටට තියෙන ටොමැටෝ එකක්. ඒකේ සෝස් එකක් වගේ ටිකක්. ඉතින් හැබැයි පැණි රස නෑ පොඩ්ඩක්වත්. හරිම රසයි ඒකත් එක්ක මන්දි එක කනකොට. ඊට අමතරව රයිත සලාඩ් එකක් මිංචි සම්බෝලයක් වගේ දෙනවා. මේ තියෙන්නේ යාලා දෙන සලාඩ්ස් ටික. ඉතින් ඒකේ කියුකම්බර්, කැරට් වගේ දේවල් තියෙනවා. අපිට ලෙමන් ටිකක් දාලා කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු මන්දි එක. ඔයාලට මේ මන්දි එක රස බලද්දී මේ වගේ මොනවා හරි 7 up වගේ දෙයක් ඕඩර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර යාලා දෙන සුප් එකත් එක්ක මන්දි එක කන්නත් පුළුවන්. එහෙමත් ගොඩාක් රසයි. ඔන්න ඉතින් දවල්ට කෑම කාලා අපි කෙලින්ම ආවේ සුපර් මාකට් එකට ගෙදරට අවශ්‍ය කරන පොඩි බඩු වගේක් ගන්න. මුලින්ම අපි මේ නට්ස් තියෙන පැත්තට ආවා. ආමන්ඩ්ස්, වෝල්නට්ස් තමයි මම මෙතෙන්දි ගත්තේ. ඉතින් ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති මේ ආමන්ඩ්ස් කියන්නේ කොච්චර ගුණ දෙයක්ද කියලා. ගොඩක් පෝෂණීය ගුණයෙන් අතින් ඉහළ නට් එකක් තමයි ආමන්ඩ්ස් කියන්නේ. ඉතින් blood sugar, cholesterol, pressure තියෙන අයට විශේෂයෙන් හරිම හොඳයි ආමන්ඩ්ස් කනවා නම්. ඒක කන්නත් ඕන. ගොඩක් වෙලාවට රැයට පෙඟෙන්න දාලා වතුරට පෙඟෙන්න දාලා උදේට කනවා නම් ඒකේ ගුණය තවත් වැඩි. ඉතින් ඒ විතරක් නෙමෙයි විටමින් E බහුල නට් එකක් තමයි මේ ආමන්ඩ්ස් කියන්නේ. ඉතින් වෝල්නට් කියන්නේත් ඒ වගේම ගුණ තියෙන ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේ වෝල්නට්ස් වල ගුණ කිව්වොත් heart එකේ health එකට ගොඩක් හොඳයි. ඒ විතරක් නෙමෙයි අපේ මොළයේ health එකට වගේම cancer වලින් ආරක්ෂා වෙලා ඉන්න වගේ ගොඩාක් benefits මේ වෝල්නට්ස් වලත් තියෙනවා. ඉතින් ඔයාලට ලංකාවේ වෝල්නට්ස් වගේ ගන්නවා නම් ටිකක් මිලෙන් වැඩිනේ. ඉතින් ඔයාලගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් පිට රටක එයාලට කියලා ගෙන්න ගන්න. ඉතින් ගොඩ ලොකු ගණන් වෙන්නේ නැහැ පිට රටින් මේවා ගන්නකොට. ඉතින් අද මම walnuts and almonds තමයි ගත්තේ. වෙනදාට මම කජුත් ගන්නවා. ඊට අමතරව තව ගොඩ වර්ගවල nuts ಜಾති මෙහි තියෙනවා. ඒ හැම එකකම එකිනෙකට වෙනස් benefits තියෙනවා. ඉතින් ඒ ටික අරගෙන ඉවරලා තව පොඩි බඩු වගේක් ගත්තා. පොල් ගත්තා. පොල් මේ වගේ තමයි මෙහි තියෙන්නේ ගන්න ගාපු පොල්. ඉතින් බබා ගොඩක් කන්න ආසයි පිට්සා. ඉතින් කඩෙන් ගන්නට වැඩිය මෙන්න මේ වගේ පිට්සා බ්‍රෙඩ් අරගෙන අපිට එයා ආස දේවල් අපි කන්න ආස දේවල් උඩින් දාලා ටොපින් එක අපිට ගෙදරම බේක් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ ටෝටිලා රැප්ස් තියෙනවා. ඉතින් ඔයාලට චිකන් රැප් වගේ හදා ගන්නවා නම් ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. චීස් එහෙම දාලා රසට හදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වගේ පරාටා ගොඩක් දේවල්. ඊට පස්සේ ඇපල් ටිකකුත් ගත්තා. මේ තියෙන්නේ ඕගැනික් කෙසෙල්. ඉතින් වෙනදට මේක ටිකක් ගණන් වැඩි. හැබැයි එදා ඔෆර් එකක් තිබ්බ නිසා මම ඒකෙනුත් ගත්තා. ඊළඟට ආවා මාළු ගන්න. ඉතින් මම මේ සතියේ සුෂි හදන්න කියලා හිතන් ඉන්නවා. ඉතින් ඒකට ඉස්සු දාලා තමයි හදන්නේ. ඉතින් මට ඒකේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් ෂෙයා කරගන්නවා. ඉතින් ඊට පස්සේ චිකන් ගන්නවා. ඊළඟට තව පොඩි බඩු වගේක් ගත්තා. ලූණු, සුදු ලූණු වගේ. ඉතින් ඔයාලා මේ කිවි ජූස් එක බීලා තියෙනවද? කිවි වලින් මේක කිවි and lime හරිම රසයි. ඉතින් ගොඩක් තිබහෙන් ඉන්න වෙලාවට එහෙම මේ වගේ ජූස් එකක් නියමයි.
ඉතින් ඊළඟට බර්ගර් බන් වගේක් ගත්ත බබාට. ඉතින් ඒක හදලා දුන්නාම එයා ගොඩාක් ආසාවෙන් කනවා. ඊට පස්සේ ඉතින් සෝසස් වර්ග ගොඩාක් තියෙනවා මෙහි ගන්න අපි කැමති දෙයක්. කැමති ෆ්ලේවර් එකකින් සිරාජා සෝස් ටොමෑටෝ ඕන දෙයක්. ඉතින් අද ටොමෑටෝ කිවර වෙලා තිබ්බ හින්දා මම ඒකෙන් එකක් ගත්තා. ඊළඟට මම මෙතන තව දෙයක් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පාංකු. අපි ජපනිස් ස්ටයිල් එකට මොනවා හරි කෑම එකක් හදනකොට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් පාංකුඩු. අපි ලංකාවේ පාංකුඩු ගන්න. ඉතින් අපේ එක ගොඩක් කුඩු වගේ තියෙන්නේ. මෙයාලගේ ටිකක් කෑලි තියෙන තමයි යාලා ඒක ගන්නෙ. ඊළඟට ඔයාලට මේ පෙන්නන්නේ ජැපනිස් මේයෝ. ඉතින් මේක ගොඩාක් රසයි. ඒත් ජැපනිස් කෑම හදද්දී අපි අපේ දාන මේයකට වැඩිය මේක දාලා හදනකොට ගොඩාක් රසයි. ඊට පස්සේ ඇත්තටම මම අද ආවේ මෙතනට මෙන්න මේ ගෝල්ඩන් කරි එක ගන්න ජැපනිස් කරි එකක් හදන්න කියලා හිතන් චිකන් කරි එකක්. ඉතින් ගොඩ දෙනෙක් ඒකේ රෙසිපි එක ඉල්ලනවා. මම TikTok එකේ වීඩියෝ එක දැම්මට පස්සේ ඉතින් මම ඒක ටග් ගාලා ඉක්මනට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මම ගත්තේ මෙන්න මේ ගෝල්ඩන් කරි එක. හරිම රසයි. ඒක දැම්මහම අපි හදන ග්‍රේවි එක ගොඩාක් තික් විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම එදා ඒ සෙක්ෂන් එකට ගියේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තව ක්‍රන්චි ගාලික් එක සෝස් තව ජැපනීස් විදිහට කන්න ආසයට ගොඩ දේවල් තියෙනවා තෝරලා ගන්න මෙහි. ඔන්න ඉතින් සුෂි ඩම්ප්ලින්ග්ස් වගේ කනකට අපි චොප්ස්ටික්ස් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ කන්න ආසයට මේ වගේ අපිට පුළුවන් ගන්න එළියෙන්. ඊට පස්සේ තව තියෙනවා සුෂි හදනකොට පාවිච්චි කරන දේවල් කිහිපයක්. සුෂිත් එක්ක කන වසාබි ඒ විතරක් නෙමෙයි මේ වගේ ජින්ජර් තියෙනවා. ඒ වගේ ඊට පස්සේ මම ඔයාලට මේ පෙන්නපු ගෝල්ඩන් කරි එක මම ගත්තා. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි මම අර TikTok එකේ දාලා තියෙන වීඩියෝ එක ඒ රෙසිපි එක හැදුවේ. ඉතින් ඔයාලට මම ඉක්මනට මේක ගේන්නම්. ඊට පස්සේ තව මේ වගේ පුංචි තව බඩු ටිකක් ගත්තා. ඔන්න මං ඊළඟට පෙන්වන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ආස කරන රාමෙන්. ඉතින් මේ රාමෙන් එක මං අලුත් එකක් දැක්ක පොටේටෝ රාමෙන් කියලා. ඉතින් මම මේක මීට කලින් කාලා නැහැ. ඉතින් ඔයාලා කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ මේ අනිත් ඒවා නම් කාලා තියෙනවා ගොඩක් වර්ග. ඉතින් පොටේටෝ එක රහයිද කියලා කාපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. රස නම් මමත් ඒක අරගෙන රෙසිපි එක ඔයාලත් එක්ක බෙදා ගන්නම්. Top and all and requesting big merchandise from beauty section. ඉතින් අද ඔන්න ඔය විදිහට තමයි මගේ shopping video එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් මං වගේ මේ වගේ එක විදිහේ කොෆි වර්ග try කරන්න කැමති කෙනෙක් නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.